ඔයත් ආදරේ හින්දා දුකෙන් ඉන්න කෙනෙක් නම් මම විශ් කරනවා මේක ඔයාට අහන්න ලැබෙන්න කියලා. පොඩි ඇඩ්වයිස් එකක්. ආදරය කියන්නේ හරි ලස්සන දෙයක්. හැබැයි ඒ ලස්සන දේ හරි විදිහට අපිට හම්බ වුණොත් තමයි ඒ ආදරය අපිට ලස්සන වෙන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාට කෙනෙක් ආදරෙයි. සහ ඔයා එයාට ආදරෙයි. දෙන්නගේ සම්බන්ධය ලස්සනට කන්ටිනියු කරගෙන යනවා ඉස්සරහට. හැබැයි ඒක ඉස්සරහට කන්ටිනියු කරගෙන ගියාට ටික කාලයක් යනකොට සමහර විට ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ ඒ වෙලාවට අපි දුකෙන් අඬලා පස්සෙන් ගිහිල්ලා ඒ දේවල් කරන්න හොඳ නැහැ. එකක් තමයි අපි තේරුම් ගන්න ඕනි අපේ අම්මලා තාත්තලා අපි මේ ලෝකෙට ගෙනාවේ මේ මෑත කාලීනව අවුරුදු 2-3කට සීමා වෙච්ච ආදරයකට නිසා මේ දුකින් ඉන්න ජීවිතේ නැති කරගන්න හැමදේම නැති නාස්ති කරගන්න නෙවෙයි නේද? තමන්ටම කියලා ජීවිතයක් තියෙනවා. තමන්ගේ ජීවිතේ තමන් එක මේ ජීවිතය කියන්නේ හරි කෙටි කාලයක්. එතකොට මේ කෙටි කාලයේ අපිට හම්බෙලා තියෙන දේවල් වලින් අපි සතුටු වෙලා අපිට කවුද ආදරය කරන්නේ අපි යාලට ආදරෙන් හරිම ලස්සනට යන්න ඕන ගමනක් මේක. මොකද අපි මේ ජීවිතය කියන්නේ අවුරුදු 200-300 අපි ජීවත් වෙන්නේ නැහැනේ. උපරිම අවුරුදු 80ක් 90ක් ඒත් කියන්න බෑ දැන් වර්තමානයත් එක්ක බලද්දි. අපි දන්නේ නැහැ. ඒ ඉන්න ටික කාලේ අපි කෙනෙක්ට ආදරේ නම් ඒ ආදරය කරන කෙනාම අපේ ජීවිතය කරගන්න හොඳ නැහැ. ඉගෙන ගන්න කෙනෙක් නම් අපි ඉගෙන ගන්නත් ඕන. ජොබ් එකක් කරන කෙනෙක් නම් අපි ජොබ් එක කරන්න ඕන. ඕමනාවෙන්. සල්ලි අවශ්‍යයි නේද? දැන් කාලේ සල්ලි නැතුව බෑ නේද? අපිට මුකුත් කරගන්න නැත්තම් බෑනේ. එතකොට අපිට මුදල් අවශ්‍යයි. තමන්ගේ රූපය ගැන හිතන්න. ලස්සනට ඉන්න, hina වෙලා, හරිම තමන් කැමති දේවල් කන්න බොන්න, තමන් ආස ගමන් බිමන් යන්න. තමන්ටත් පොඩි මී ටයිම් එකක් දෙන්න. තමන් ආදරය කරන කෙනාම ජීවිතය කරගත්තොත් අපි යා මොකද කරන්නේ? යා කොහෙද යන්නේ? යා මොනවද කන්නේ? දැන් මේ මොනවා කරනවද කියලා. එතකොට අපි ඒ මැත්තේ නැහෙනවා. අපේ අන්තිම රිසල්ට් එක ඒ එෆෑ එකේ අන්තිම රිසල්ට් එක සතුටක් නම් කමක් නැහැ. අපි දන්නේ නැහැ ඒක ඩිපෙන්ඩ්. සමහර වෙලාවට අපිට ඒක දුකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක අපිට සතුටක් වෙන්න පුළුවන්. ඒක හින්දා කෙනෙක් ඔයාට ආදරේ නම් කෙනෙක් ඔයාට කැමති නම් ඔයාටත් ඒව දැනනවා නම් ආදරය කරන්න ගැටලුවක් නැහැ. හැබැයි ආදරය කරන කෙනාවම ජීවිතය කරගන්න එපා. තමන් යන ගමනේ එයාවත් එක්කගෙන යන්න. එතකොට කිසිම ගැටලුවක් නැහැ.